සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම ළමයි. මං හිතනවා අපේ වීඩියෝ සීරීස් එක අපේ channel එක follow කරලා ඔයාලා step by step මොකද්ද මේ forex කියන එක ගැන දැන් දන්නවා. මොකද්ද මේ forex කියන්නේ? කොහොමද මේක ඒකේ අපි account එකක් හදලා මේ වැඩේ පටන් ගන්නෙ කොහොමද කියන එක ගැන ඔයා දැන් දන්නවා. ඊට පස්සේ ඔයාලා දන්නවා indicators කියන්නේ මොනවද? indicators ටික පාවිච්චි කරන්නේ කොහොමද? RR එක කියන්නේ මොකද්ද? RR එක manage කරලා කොහොමද ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ? ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද? MT5 platform එකට කොහොමද අපේ account add කරගන්නේ? මං හිතන්නේ මේ basic knowledge එක ඔයාලඟ තියෙනවා. හොඳට මතක තියාගන්න මේ වීඩියෝස් වල තවමත් අපි කතා කරන්නේ ළමයි බේසික් එකක් විතරයි. ඔයා RSI, divergence, moving average, Fibonacci ඔය ඉන්ඩිකේටර්ස් දැනගත්තා කියලා ඔය ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරලා ට්‍රේඩ් එකක් ගත්තා කියලා ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා කියලත් ඔයා ඉන්නේ බේසික් ලෙවල් එකේ. ඒක හොඳට ඔයා මතක තියාගන්න ඕන. මම ඔයාලට හැමදාම කියන එක දෙයක් තියෙනවා. මේ මාකට් එක උත්සාහ කරන්නේ ළමයි අපිව ට්‍රැක් කරන්න. අපිව රවට්ටන්න තමයි උත්සාහ කරන්නේ. අන්නේ රවට්ටන එක අපිව මේ රවට්ටන්න තමයි උත්සාහ කරන්නේ කියන තැන් ටික අපි තේරුම් ගන්න ඕන. අනේ තැන් ටික තේරුම් ගන්න මේ ඉන්ඩිකේටර්ස් අපිට වැදගත් වෙනවා. මම දැන් අපේ වීඩියෝ සීරීස් එක පොඩ්ඩක් සංකීර්ණ කරනවා අද ඉඳන්. හරිද? ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ සීරීස් එකේ ඊතුරු වීඩියෝ ටිකත් අනිවාර්යෙන් බලන්න. එතකොට මේකේ සංකීර්ණ පැත්තට ටික ටික අපි තල්ලු වෙන්න ඕන. හැබැයි ඉන්ඩිකේටර්ස් කියන්නේ බොරු, ඇනලයිස් කියන්නේ බොරු, මාකට් එක මෙහෙම අපිව රවට්ටනවා කියලා මේ ඉන්ඩිකේටර්ස් අපිට අයින් කරන්න විදිහක් නෑ ළමයි. මොකද ඒවා අයින් කරලා අපිට යන්න බෑ ගමනක්. ඒවා අපිට අනිවාර්යෙන් ඕන. මොකද ඒක එක පැත්තකින් ඉන්ඩිකේටර්ස් අපිට වැදගත් වෙනවා මාකට් එකේ සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එකයි බයර්ස්ලාගේ ප්‍රෙෂර් එකයි හොයාගන්න. මොකද ඉන්ඩිකේටර් එකක් දීලා එයාලා බලාපොරොත්තු වෙන්නේ මාකට් එකට ලික්විඩිටි එක ගන්න නම්. මෙහෙම කියන්නම්කෝ මං. ඉන්ඩිකේටර් එකක් අපිට දීලා මාකට් මේක බලාපොරොත්තු වෙන්නේ මාකට් එකට අවශ්‍ය ලික්විඩිටි එක ගන්න. ඇත්තම කිව්වොත් එහෙම මාකට් එකට සල්ලි දම්මන්න. ඒක මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න දැන් ඉන්ඩිකේටර් එක පෙන්නනවා ඔන්න RSI වල පෙන්නනවා ඕවර්සෝල්ඩ්. එතකොට ඕවර්සෝල්ඩ් එකෙන් අපි බයි එකක් ගන්නවා කියලා එයාලම අපිට කියලා තියෙනවා. අපි ඒ තියරිය කරනවා. එතකොට අපිව එයාලා පොළඹවනවා මාකට් එකේ එන්ට්‍රීස් ගන්න. එතකොට මාකට් එකට ලික්විඩිටි එක ගන්න තමයි එයාලා අපිව පෙළඹවන්නේ. හරිද? මාකට් මේකර්ස්ලා තමයි ওই වැඩේ අපිට කරන්නේ. හැබැයි මාකට් මේකර්ස්ලා හිතන්න එපා මාකට් එක හැන්ඩල් කරනවා කියලා. මාකට් එක හැන්ඩල් කරනවා යම් කිසි මට්ටමකට. එහෙමයි කියලා සම්පූර්ණ මුළු මාකට් එකම යාල්ට ඕන තැන් වල යවන්න බෑ. හැබැයි ක්‍රිප්ටෝ වල නම් අපි නොදන්න ලොකු රහසක් තියෙනවා. ක්‍රිප්ටෝ කියලා කියන්නේ සම්පූර්ණ ඩිජිටල් මාකට් එකක්නේ. එතකොට ඒකේ කිසිම බැංකුත් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ. රජයන් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ. ෆිසිකල් දෙයක් නැහැ. හැබැයි මේ ගෝල්ඩ් එක එහෙම නෙමෙයි. ගෝල්ඩ් එක වැඩි වෙන්න නම් ගෝල්ඩ් එකේ අගය වැඩි වෙන්න නම් ඩොලර් එකේ අගය අඩු වෙන්න ඕන. එතකොට තමයි මේ කරන්සි එක වැඩ කරන්නේ. දැන් ඔයාලා බලන්න මේ මාකට් එකේ දැන් ගෝල්ඩ් මාකට් එක ගොඩාක් වැඩි වෙනවා. ගෝල්ඩ් එකේ අගය ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ගෝල්ඩ් ඩිමාන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒ ගෝල්ඩ් ඩිමාන්ඩ් වෙනකොට ඔන්න දැන් අපේ රටෙත් ගෝල්ඩ් එකේ අගය වැඩි වෙලා තිබ්බා. ඒ කියන්නේ ගෝල්ඩ් රත්තරන් වල මිල වැඩි වෙලා තිබ්බා. ඒ කියන්නේ ඇත්තටම මාකට් එකේ ගෝල්ඩ් එකේ මිල වැඩි වෙනකොට අපේ රටේ රත්තරන් මිල වැඩි වෙන්නේ කොහොමද එහෙනම්? මේක බොරුවක් න ะ? බොරුවක් නෙමෙයි ළමයි. මේක බොරුවක් නෙමෙයි. හැබැයි ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ මාකට් එකේ ලොන්ග් ටර්ම් ඩිරෙක්ෂන් එක වෙනසක් කරන්න අමාරු වුණාට ෂෝට් ටර්ම් ඩිරෙක්ෂන් එකේ මැනිපියුලේට් එකක් එයාලට කරන්න පුළුවන්. මේජර් බැංක්ස් ලොකු මූල්‍ය ආයතන එකතු වෙලා මේ වැඩේ කරනවා ළමයි. එයාලට අපි වේල්ස්ලා කියලා කියනවා. සමහරවල් කියනවා වේල් කෙනෙක් බහැලා ඔන්න සල්ලි ටික ගන්න හදන්නේ කියලා අපි කතා වෙනවා. මෙන්න මේ ස්ථාන ටික ළමයි අපි හරියටම අඳුර ගන්න ඕන. මේ වීඩියෝ සීරීස් එකේ අපි A to Z වලට මෙන්න මේ වගේ ස්ථාන අඳුර ගන්න විදිහ කියලා දෙනවා. ඒ කියන්නේ එයාලා අපිට පෙන්නනවා මාකට් එකේ ඩිරෙක්ෂන් එකක්. හිතන්නකෝ channel එකක කන්සොලිඩේට් වෙනවා කියලා මාකට් එක. එයාලා හොඳ බ්‍රේක් අවුට් පෙන්නනවා අපිට. buy පැත්තට බ්‍රේක් අවුට් පෙන්නනවා, sell පැත්තට බ්‍රේක් අවුට් පෙන්නනවා. හැබැයි මේ බ්‍රේක් අවුට් වලින් buy orders දාගන්න සහ sell orders දාගන්න තමයි එයාලට ඕන. එතකොට ඒවා දැම්මට පස්සේ එතනින් මාකට් එකේ බයර්ස්ලයි සෙලර්ස්ලයි ටික කපලා එයාලගේ ලික්විඩිටි ටික හන්ට් කරලා තමයි මෙයාලා මාකට් එකේ ඩිරෙක්ෂන් එකට යවන්නේ. හරිද? එතකොට ඒ ඩිරෙක්ෂන් එකට යවන්නත් මාකට් එකේ SL හන්ට් කරන්නත් එයාලා ඕඩර්ස් දානවා. buy orders එයාලා දානවා, sell orders එයාලා දානවා. දාලා අන්තිමටම
හිතන්නකො මාකට් එකේ යාළුවට සෙල් පැත්තට යවන්න ඕන කියලා. ලොකු සෙල් ඕඩර් එකකින් මාකට් එක සෙල් පැත්තට යවුවට පස්සේ එයාලා දාන බයි ඕඩර්ස් ටික තියෙනවනේ. ඒ බයි ඕඩර්ස් ටික ලොස්ට් එකෙන් ක්ලෝස් කරන්නේ නැහැ. ඒතකොට එයාලා දාන බයි ඕඩර්ස් ටික ගන්න නැවත මාකට් එක ආපහු හැරිලා ඒ බයි දාපු තැන් එන්ට්‍රීස් වලට එනවා. එන්ට්‍රීස් වලට ආවට පස්සේ 0 වලින් හරි එයාලා ඒ ඕඩර්ස් ටික ගන්නවා. ඔන්න ඔය සිද්ධාන්තය ළමයි මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මේ වීඩියෝ සීරීස් එකෙන්. ඔය සිද්ධාන්තය තමයි අපි හොඳට තේරුම් ගන්න ඕන. එතකොට SMC කියලා ඔයාලා අහලා ඇති. SMC කියලා කියන්නේ ඔන්න ඕක ඩීප්ලි අපි කතා කරනවා SMC වල. මේ SMC වල එක්කෙනාට ටච් වෙන විදිය වෙනස් ළමයි. එතකොට එක එක්කෙනා ට්‍රේඩින් කරලා තියෙන ක්‍රමවේදත් එක්ක එයාලට ටච් වෙන විදිය වෙනස්. ඒ නිසා ඔයාලට මම මේ කියන ක්‍රමවේදේ මම ගොඩක් ප්‍රායෝගික පැත්ත තමයි කතා කරන්නේ. එතකොට ඔයාලට මේක දැනෙයි. මම ওই වචන ගැන ලොකුවට හිතන්නේ නැහැ. මොකද අපි මාකට් එක ඇතුළේනේ හැම වෙලෙම ඉන්නේ. වචන දැනගත්තත් නැතත් ඔයාලට හරි එන්ට්‍රියක් ගන්න පුළුවන් වෙන විදියට අපි මාකට් එකේ ඇනලයිස් එකක් කරමු. සමහර විට දැන් ඔයාලට හිතනවා ඇති අපි මේ රීටේල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න තු වේල් කෙනෙක් වුණා නම් හොඳයිනේ කියලා. නේද? හැබැයි ළමයි මේ සිස්ටම් එකේ වුණත් රිස්ක් එකක් තියෙනවා. මොකද වේල් කෙනෙකුට ඉන්න එක්කෙනෙක් නෙමෙයිනේ. එක්කෙනෙකුට එක්කෙනෙක් පරාද වෙන්න කැමති නැහැ. එක්කෙනෙකුට එක්කෙනෙක් දිනන්නනේ හදන්නේ. ඒතර ওই වේල්ස්ලත් අතරේ තරගයක් තියෙනවා ළමයි. මොකද සමහරට ඔයාලා අහලා ඇති සමහර ෆොරෙක්ස් කරද්දී සමහර බැංක් ෆොරෙක්ස් වලින් ලොස්ට් වෙලා තියෙනවා කියලා. ඇයි එහෙම ලොස්ට් වෙන්නේ? මෙන්න මේ වගේ කන්සෙප්ට් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ හන්ටිං වලට ගිහිල්ලා එයාලා සල්ලි දාලා සමහරට එයාලට අවශ්‍ය තැනට මාකට් එක ආවේ නැත්තම් ඒ දාපු සල්ලි ටික ඔක්කොම ලොස්ට් වෙලා යනවා. එහෙම අවස්ථා වෙලා තියෙනවා මේජර් බැංක්ස් වලට. හැබැයි හරියට ප්ලෑන් එකක් ඇතුව මේක කරන අය ඉන්නවා. එයාලා ඇත්තටම ලොකු ලාභයක් උපයනවා මේ දෙයින්. ඉතින් අපිට කොයි වෙලාවකවත් මේජර් බැංකයක් විදියට ලොකු මුදලක් ඩොලර් මිලියන ගාණක් මේකට ඉන්වෙස්ට් කරලා ඒ විදිහට කරන්න කිසිම විදිහක් නැහැ. අනික ඒ තරම් ඩේටා නැහැ අපි ළඟ. එයාලා ඒක කරන්නේ මාකට් මේකර්ස්ලා ඊට පස්සේ ඒකට මං හිතන විදිහට ඒකට බ්‍රෝකර් රේන්ජ් එකක් පාවිච්චි කරනවා. බ්‍රෝකර් කම්පැනිත් ඒකට සම්බන්ධ වෙනවා. එතකොට ලොකු ඩේටා සංඛ්‍යාවක් එක්ක තමයි එයාලා මේ වැඩේ කරන්නේ. අපිට ඒක ගැන හිතන්නවත් බෑ ළමයි. අපි බලන්න ඕන මොකද්ද? එයාලා හිතන විදිහට අපි හිතන්න ඕන. තේරුණාද? අපි මුලින්ම අඳුර ගන්න ඕන මාකට් එකට වැඩිපුරම එන්ට්‍රීස් වැටෙන ස්ථාන ටික. අපි දැන් සාමාන්‍යයෙන් එයාලම අපිට දීලා තියෙනවනේ මං කලිනුත් ඔයාලට කිව්වනේ. ඒ වගේ ස්ථාන ටිකක් තියෙනවා සපෝට් රෙසිස්ටන්ට් ටික බලන විදිය RSI ඩයිවර්ජන්ස්. ඒතකොට ඒ වගේ අවස්ථාවන් වල channel එකක් කරහා මාකට් එක යනකොට ගොඩක් වෙලාවට channel එකක් කරහා මාකට් එක යනකොට තමයි මේ වගේ අවස්ථාවක් එයාලට කරන්න පහසු. මොකද ගොඩක් අය sell orders දානවා channel එකේ උඩින් buy orders දානවා channel එකට යටින්. එතකොට ඒවා දෙකම හන්ට් කරලා මාකට් එක පැත්තකට යන්න උත්සාහ කරනකොට අපිට ඒක තේරෙන්න ඕන. කවුරු හරි වේල් කෙනෙක් හරි මේජර් බැංක් එකක් හරි තමයි දැන් මේ වැඩේ හන්ටිං එක කරන්නේ. ඒ හින්දා අපි මේ හන්ටිං එකේදී අපි බලාගෙන ඉන්න ඕනේ මේ හන්ටිං එක කොහොමද යාලා කරන්න හදන්නේ කියලා. එතකොට මේ ස්මාර්ට් මනි කන්සෙප්ට් කියන වචනය කෙටි කරලා තමයි SMC කියලා අපි කියන්නේ. දැන් පැහැදිලි නේද? දැන් ඊළඟට ඔයාලට හිතෙයි අපිට ඉන්ඩිකේටර්ස්, chart pattern ඒව එකක්වත් වැඩක් නැහැ නේ මේකට කියලා නෑ. අනිවාර්යෙන් ඉන්ඩිකේටර්ස් ටිකයි chart pattern ටික අපිට ඕන මේකට. මොකද chart pattern එකක් අපිට දීලා තියෙනවානේ. අපි අපේ chart pattern එකක් ඔළුවේ තියෙනවා. ඒතර ඒ chart pattern එකට අපි ට්‍රේඩින් කරන්න යනවා. එතකොට ඒ chart pattern ටික එයාලත් දන්නවා. ඔය මාකට් මේකර්ස්ටත් ඔය chart pattern ටික දන්නවා. එතකොට හරියටම entries වලට එන තැන් ටික එයාලා දන්නවා. entries වලට එන තැන් ටික එයාලා දැනගත්තට පස්සේ එයාලා එතින් ලොස් කරන්න තියෙන සම්භාවිතාව වැඩි. ගොඩක් වෙලාවට ළමයි BOS එකක් දීලා මාකට් එකට අප් වෙන වෙලාවක BOS එක අතර ඒ හරියම තමයි මේ chart pattern එක වදින්නේ. එතකොට ඒ chart pattern එක වැදුනට පස්සේ වේල් දන්නවා මෙයාලා මේ chart pattern එක ට්‍රේඩ් කරනවා කියලා. එතකොට ඒ අවශ්‍ය තැන් වලින් මාකට් එක කපලා sell hunting වලට යනවා. එතකොට ඔයාට හිතේ දැන් chart pattern කියන්නේ බොරුවක් නේතකට කියලා. නෑ මෙහෙමනේ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න ඔයාට ලස්සන්ට ඔළුවේ head and shoulder හරි cup and handle හරි pattern එකක් හැදෙනවා. ඔන්න ඔයා ලස්සන්ට අපි කියලා තියෙන විදිහටම ඔන්න entry එකක් ගන්නවා. ඒක loss වෙනවා. හැබැයි මේ chart pattern එක එහෙම ගිහිල්ලා
ඒ මොහොතේ හැදෙන වෙලාවනේ අපි chart pattern එක බලන්නේ. පස්සේ ඔය chart එක ගොඩාක් දුර ගිහිල්ලා ඕක බැලුවොත් එහෙම අපිට වෙන chart pattern එකක් පේන්නේ. මං කියන්නේ තේරෙනවද? ඒක තමයි අපි මේ මාකට් එකේ අපිට තව හිතන්න දේවල් තියෙනවා කියලා කියන්නමයි. අපි chart pattern එකෙන් ගන්නේ traders, retail tradersලා trade කරනවා කියන සංඥාව තමයි අපි මුලින්ම ගන්නෙ. එතකොට ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා whale කෙනෙක් හිතන විදිහට හිතන්න. ඔයා මේ SMC ටික හරියටම ඔලුවට දාගත්තට පස්සේ ඔයා හිතන්න ඕන retail trader කෙනෙක් විදිහට නෙමෙයි. ඔයා whale කෙනෙක් විදිහට තමයි හිතන්න ඕන. එතකොට ඔයා whale කෙනෙක් විදිහට හිතන්න අවශ්‍ය දැනුම අපි ඔයාලට දෙනවා step by step. ඒක පියවරෙන් පියවර අපි මේ වීඩියෝ සීරීස් එකේදී කරනවා. ඒ හින්දා අපිත් එක්ක දිගටම ඉන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අපේ Telegram channel එකට join වෙලා අපේ adminලා set එකක්ම ඉන්නවා. එයාලගෙන් ඔයාලට ඕන support එකක් ගන්න පුළුවන්. ඒ නොදන්න දෙයක් හම්බුනොත් නොතේරෙන තැනක් තියෙනවා නම් ළමයි අපේ Telegram channel එකට join වෙන්න. join වෙලා ඒකේ adminලා set එකක්ම ඉන්නවා. ඒ admin ළඟින් ඔයාලට ඕන දෙයක් දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳලා SMC කියලා කියන්නේ මොකක්ද කියලා A to Z අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට step by step SMC කියලා කියන්නේ මොකක්ද කියලා සරලව කියලා දෙනවා සංකීර්ණ තැනට එනකම්.